දිනක් රජතුමා තම වැසියන්ගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා අභියෝගයක් ප්‍රකාශයට පත් කළේය. කිසිවක් අතින් නොගෙන ඊටමත් වටිනා දෙයක් රජමාලිගයට රැගෙන එන ලෙස රජතුමා නියෝග කළේය. සොබාදහම පිළිබඳව තම දැනුම කෙරෙහි විශ්වාසය තබමින් ගොවියා ඒ සඳහා ඊට දක්ෂ විසඳුමක් සොයාගත්තේය. ගොවියා හිස් දෑතින්ම නමුත් වැඩි විශ්වාසයකින් යුතුව රජමාලිගයට පැමිණියේය. තමන් බීජ රෝපණය කළ බව පැවසූ ගොවියා අනාගතය යනු මිල කළ නොහැකි තෑග්ගක් බව රජුට පැහැදිලි කළේය. ගොවියාගේ මෙම ප්‍රඥාවන්ත පිළිතුරෙන් පැහැදුණු රජතුමා ඔහුට ගෞරව කළ අතර සැබෑ වටිනාකම පිළිබඳව පාඩමක්ද ඉගෙන ගත්තේය. ගොවියා නැවතත් සිය කුඹුරට ගියේ සරල බුද්ධියේ ඇති ප්‍රබලත්වය පරපුරෙන් පරපුරට කියා දෙන කතාවක් ඉතිරි කරමිනි.